අනිවාර්යව මොකද මේ කියන්නේ කියලා එයාලා කියන්නේ කියලා ගැටලුවකට පහක් තියෙනවා කියලා. වර්තමානයේ වෙනකොට යොදුනක ජීවත් වෙන විශ්වාමික සත්‍යයන් තමයි අනිත් කෙනෙකුගේ. ඒ නිසාම ඕන දෙයක් ඒකට නම් කරලා තියෙනවා. ආසියානු සහ ආෆ්‍රිකානු කියලා. ආසියානු වලේ පිළිවි පාදනයකට පහකුත් පිටිපිට පාදනයකට හතරකුත් එක්ක ඔක්කොම දෙයකට දෙන්නා අද අප්‍රිකානු වලේ ඊට වඩා වෙනස්. ඕන ඉදිරි පාදනයකට හතරකුත් පිටිපිට පාදනයකට දෙකකුත් සතුන් අතරින් කෙටිම කාලයක් නිදාගනු ලබන්නේ මොවුන්. පැය දෙක තුනක් වගේ ඉතා පොඩි කාලයක්. අලියස් රෝගීන් අවස්ථාවක නම් මේ විදියට දින වැටි නිදාගන්නේ නැහැ. ගහකට වාර වෙලා තමයි නිදාගන්නේ. ඒ මොකද මේ විශාල ශරීරය සමවර විදියට නැගිට ගන්න අපහසු වෙන නිසා. පළවෙනි සාර්ථක වෙනවා. ඊළඟ මෙයාගේ ඊළඟ උත්සාහය. ඔබ මොනසෙන් අපල සන්නාදයක් කියලා අපි ජීවත් කරනවා. Gunawan paano din yung magdala sa natin sa